අනේ ඉන්න අත බං ආවා අප්සි සයිලපුර මාවතගමන. ඔව් ඔව් ඒ කියන්නේ කුරුණෑගල තමයි. මෙන්න මේ අතේ තමයි හජි ක්‍රේට් ටැටෝ කියන නම් මට එපා වෙනකම් මේ පැත්තේ අහන්න ලැබුණේ. ඉතින් මමත් ආවා. ඇත්තටම මේ මොකද්ද කියලා බලන්න. මෙතනද මේ මං හොය ප්ලේස් එක. අපි ගිහලා බලමු. මෙයා මේ කියන තරම් වැඩෙද්ද කියලා. ඔන්න ඉතින් මම ගියා උඩට. ටැටෝ එකක් ගහගන්න ආවේ. පුළුවන්ද? එපොයින්ට්මන්ට් දාලා එපොයින්ට්මන්ට් එකක් නම් දැම්මේ නෑ. අකඩු මින්නුයි මිනිස්සයා මාව ගණන්වත් ගත්තේ නෑනේ. මං එපොයින්ට්මන්ට් එකක් දාගන්න නැතුව ආපු හින්දාද? මෙන්න මෙයා යන්න යනවා. යාළුවනේ ඔයාලත් එනවා නම් අනිවාර්යෙන් මෙයාට එපොයින්ට්මන්ට් එකක් දාගෙන ඇඩ්වාන්ස් එකක් දාලා එන්න. අනේ ඉන්න කොහොමද මගේ ටිකිරි මොලේ? වචන දෙකයි කිව්වේ. හොරාව උඩට. මේ වීඩියෝ එක බලන ඔයාලට කියන්න විශේෂ පණිවිඩයක්ත් තියෙනවා. මම මෙන්න මෙයා යටින් මෙන්ෂන් කරලා ඇති. මේ වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන එයාට ඉන්බොක්ස් යවලා එයාගේ account එකත් follow කරලා මගේ account එකත් follow කරලා තිබ්බොත් එහෙම ඔයාට ටැටෝ එක කරන දවසට ඔයාට ස්පෙෂලි ඩිස්කවුන්ට් එකකුත් හම්බෙනවා. කුරුණෑගල මාවතගම විතරක් නෙමෙයි ලංකාවේ ඕන දිහාක් ඉන්න කෙනෙක්ට මෙයාව contact කරලා ඔයාගේ වැඩි ලස්සනට කරගන්න පුළුවන්. දන්නවනේ ටැටෝ එකක් කියන්නේ හොඳ පරිස්සමට ආරක්ෂිතව කරන්න ඕන දෙයක්. ඒකින්ද මම රෙකමන්ඩ් කරනවා මෙන්න මෙයාව. මේ තියෙන්නේ මගේ ටැටෝ එකේ ෆයිනල් ලුක් එක. කොහොමද ලස්සනයි නේද? ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. ඒ කොල්ටිනේ මම දැක්කේ නෑනේ කලින් ඔයා ආවේ කියලා. අනේ ඉන්න